ඇත්ත වශයෙන්ම මට මෙතනට ආවම මතක් වුණේ මං අන්තිම වතාව මෙහෙ ආවේ අපේ ගැහැණු අපි එකමිටට වවුනියා දිස්ත්‍රික්කයේ ඒ සම්මන්ත්‍රණය කරනකොට. එතනත් මම හිතන්නේ එදා හිටපු සහෝදරියන් බොහෝ දෙනෙක් අදත් මෙතන ඉන්නවා. ඒ ඔබ කරපු මේ මැදිහත් වීම තුලින් අද පාර්ලිමේන්තුවේ මෙතෙක්කල් හිටපු වැඩිම മന്ത്രിවරියන් සංඛ්‍යාව පත් කරගන්නත් අපිට පුළුවන් වුණා. ඒකත් ඉතිහාසයේ පළවෙනි වතාවට. මෙතෙක්කල් වැඩිම മന്ത്രിවරියන් ප්‍රමාණය හිටියේ 13යි. දැන් 22ක් ඉන්නවා. 22කින් 20ක් ජාතික ජනබලවේගයෙන්. එතකොට ඒ ආරම්භ කරපු ඒ පරිවර්තනීය ගමන අපිට ආපස්සට හරවන්න බෑනේ. මේක යන්න ඕනේ දිගටම. අපිට වැඩ ඉතුරු වෙලා තියෙනවා බොහොමයක් කරන්න. මේ ආරම්භය පමණයි. එතකොට මේ ගමනේ තීරණාත්මක මැතිවරණයක් මැයි 6 වෙනිදා එනවා. ඔබ උඩ සුද්ධ කරා දැන් ගම සුද්ධ කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකද ඔබ හොඳින් දන්නවා අපි මේ සැලසුම් කරගෙන තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැම ස්තරයක් තුලම සම්බන්ධයක් තියෙනවා. ඒ ස්තරවල එතකොට පරස්පරයක් තියෙන්න බෑ දේශපාලන සංස්කෘතියේ. ඉහලින් අපි දූෂණය නතර කළා ජනතාවට බරක් නොවන පාලනයක් නිර්මාණය කළා. ජනතාවට කැපවෙන ආණ්ඩුවක් උඩින් හදලා ගමට හොරු ටිකක් පත් කළා හරියන්නේ නැහනේ. ගමට නායකත්වයේ මඟ පෙන්වන ඒ ප්‍රාදේශීය සභාවේ සංස්කෘතියයි ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සංස්කෘතියත් අතර ගැළපීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මට හොඳටම විශ්වාසයි මේ අවුරුද්දෙත් අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ඓතිහාසික තීන්දුවක් මේ රට වෙනස් කරන ගමනේ 3 වෙනි අඩියත් මැයි 6 වෙනිදා තියන්න ඔබ සියලු දෙනා මැදිහත් වෙනවා කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මාසයකට විතර කලින් අපේ මංගල අයවැය සම්මත කරගත්තා. ඒ අයවැය අපි අතිශයින්ම දුෂ්කර කාලයක තමයි මේ අයවැය අපිට සකස් කරගන්න පුළුවන් වුණේ. ඔබ දන්නවා අපි රට බාර ගන්නකොට රටේ ආර්ථිකය කොතනද තිබ්බේ කොහොමද තිබ්බේ කියන එක. ඒ ආර්ථිකයත් කළමනාකරණය කරගෙන ආර්ථිකය තාම අපිට අවශ්‍ය තැනට ඇවිල්ලා නැහැ. අපි සීමාවන් ගොඩක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සීමාවන් තුල අවුරුදු ගණනාවක් තිස්සේ බැටකාපු ජනතාවට දැනෙන ප්‍රතිලාභ කීපයක් කොහොමද ලබා දෙන්නේ කියන ඒ අවශ්‍යතාවයත් එක්ක අපි ඒ අයවැය ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම ගමට ප්‍රතිලාභ එන විදියට ගමේ අවශ්‍ය යටිතල පහසුකම් ගමේ ආර්ථිකය නැවත වතාවක් ගොඩනංවන්න ඒ මැදිහත් වීම කිරීමට අවශ්‍ය මුදල් අපි මේ අයවැය තුලින් සම්මත කරගෙන තියෙනවා. ඔබට මම කෙටියෙන් කියන්නම් ඒ අයවැය තුල උදාහරණයක් හැටියට මගේ අමාත්‍යාංශයට මට බාර දීලා තියෙන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 619ක් වෙන් කරලා තියෙනවා. බිලියන 619ක්. එළඹෙන මාස 8ට. ඊට අමතරව ප්‍රාදේශීය මට්ටමෙනුත් වෙන් කරලා තියෙනවා. මම හොඳින් දන්නවා උතුරේ විශේෂයෙන්ම වවුනියා මේ වන්නි දිස්ත්‍රික්කයේ දැවෙනම ප්‍රශ්නේ අධ්‍යාපනය. අඩුපාඩු ගොඩක් තියෙනවා. පාසල් ටික හරියට නැහැ. ගුරුවරු ටික හරියට නැහැ. ඉංග්‍රීසි විද්‍යාව ගණිතයට ගුරුවරු නැහැ. අවුරුදු ගණනාවකින් ගුරුපත් වීම දීලා නැහැ. බොහෝ තැන්වල විදුහල්පතිවරු නැහැ. වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ. මේ සියලුම ප්‍රශ්න අපි හොඳින් තේරුම් අරගෙන තියෙන්නේ. මේක වෙනස් කරන්න අපි දැන් තීරණ සැලසුම් ගණනාවක් ලෑස්ති කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ එක ප්‍රශ්න අපි ලිහමින් ඉන්නේ. ප්‍රශ්න රාශියයි. ගැටලු රාශියයි. අවුරුදු ගණනාවක් තිස්සේ අක්‍රමිකතා නිසා ගොඩ ගැහුණු නිර්මාණය වෙච්ච අර්බුද රාශියක් තියෙනවා. ඒවා ලිහනකොට ඔබට හිතනවා ඇති ඇයි තාම අපිට දැනෙන වෙනසක් වෙලා නැත්තේ කියලා. හැබැයි අපිට අවශ්‍ය වුණා මේක හරියට කරන්න. මේක පිළිවෙලක් ඇතුව කරන්න. කලබල වෙලාම බෑ. අපිත් වැරදි තීරණ මත තවත් වැරදි තීරණ අරගෙන හරියන්නේ නැහැ. මේක අපේ කාලෙට විතරක් නෙවෙයි අපෙන් පස්සේ එන ඕනම අමාත්‍යවරයෙක්ට වුණත් හරියට කරගෙන යන්න පුළුවන් විදියට
මේ ශේත්‍රය අපි ගොඩනගන්න අදිෂ්ඨානයෙන් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2026 අලුත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන්න. අලුත් අධ්‍යාපන ව්‍යුහයක් මුළු පෙළපොත වෙනස් කරනවා විතරක් නෙවෙයි අලුත් අධ්‍යාපන ක්‍රමයක් පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා 2026 ඉඳන්. එතකොට 2026 දී අපි ඒක පළවෙනි වතාවට පළවෙනි ශ්‍රේණියටත් හයවෙනි ශ්‍රේණියටත් හඳුන්වා දෙනවා. එතකොට ටික කාලයක් යනකම් අපිට ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. පැරණි ක්‍රමයයි අලුත් එකයි. මොකද අලුත් එක අපි ක්‍රමානුකූලව හඳුන්වා දෙන්න යන්නේ. අලුත් ක්‍රමය මොකද්ද? අලුත් ක්‍රමය තුල සියලුම දරුවන් අපේ එක ඉලක්කයක් තියෙන්නේ පාසල් අතර තියෙන විෂමතාවය ඉවර කරන්න. ඒ කියන්නේ අර හොඳ පාසල් හොඳ නැති පාසල් ඒ වගේ වෙනස්කම් නැති වෙන විදිහේ ක්‍රමයක් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 13 අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් හැටියට තහවුරු කරන්න. ඒ කියන්නේ දරුවෙක්ට අපි හැලෙන්න දෙන්නේ නැහැ. ඉස්කෝලෙන් හැලෙන්න දෙන්නේ නැහැ. අද ඔබ දන්නවා විශාල ප්‍රශ්නයක් පාසලක් තුල දරුවන් රඳවා ගැනීම. 10, 11, 12 වෙනකොට විශේෂයෙන්ම අපේ පිරිමි දරුවන් පාසල් වලට එන්නේ නැහැ. බොහෝ දෙනෙක් අමතර පන්ති ගිහිලා තමයි විභාග කරන්නේ. අර විභාග කරන්න අර අවශ්‍ය කොළ කෑල්ල ලබා ගන්න පාසලේ රෙජිස්ටර් එකේ නම තියෙනවා. එච්චරයි. පාසල් යන්නේ නැහැ. ඉගෙන ගන්න වෙන කොයි හරි. ඒක හරියන්නේ නැහැ. මේ විභාග කේන්ද්‍රීය පාසල කියන්නේ අධ්‍යාපනය කියන්නේ විභාගය විතරක් සමත් වෙන තැන සමත් වෙන දෙයක් කියන ඒ සංකල්පය අපි වෙනස් කරන්න ඕනේ. ඒක ළමයි තුල විතරක් නෙවෙයි ගුරුවරුන්ගෙත් තියෙනවා අවාසනාවකට දෙමව්පියන් අතරෙත් තියෙනවා. විභාගය ගැන විතරයි හිතන්නේ. හැබැයි අධ්‍යාපනයේ ඊට වඩා පුළුල් දෙයක්. අන්නේ පුළුල් අධ්‍යාපන ලබා දෙන ක්‍රමවේදයක් තමයි අපි හඳුන්වා දෙන්නේ. එතකොට දරුවට පාසල තුල ඒ සමාජය තුල ජීවත් වීමට අවශ්‍ය කුසලතා පෞරුෂය ගොඩනැගෙන සංවර්ධනය වෙන පෞරුෂය ශක්තිමත් කරන ක්‍රමවේදයක් තමයි අපි හඳුන්වා දෙන්නේ. ඒක තුල දරුවාගේ අර තියෙන විභාග කේන්ද්‍රීය ක්‍රමය වෙනස් කරන එක විභාග මත යැපෙන ඒ ක්‍රමය අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක විශාල පරිවර්තනයක්. මේක විශාල පරිවර්තනයක්, දැවැන්ත පරිවර්තනයක්. නිදහස් අධ්‍යාපනය තහවුරු කරන නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය හරියටම සාක්ෂාත් වෙන විදිහේ අධ්‍යාපනයක් අපි නැවත වතාවක් මේ රට තුල හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකේ තියෙන තව සුවිශේෂී දෙයක් තමයි අර මම කිව්වේ කාවවත් හැලෙන්නේ නැහැ. එතකොට සියලුම දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඒ කුසලතා අනුව ඉදිරියටම යන්න පුළුවන් විදිහේ විෂයමාලා අපි සකස් කරමින් යන්නේ. එතකොට විශේෂයෙන්ම වෘත්තීය එහෙම නැත්නම් වෙළඳ පොළට අවශ්‍ය මේ සංවර්ධනය වෙමින් යන වෙනස් වෙමින් යන ආර්ථිකයට ගැළපෙන රැකියාවකට සුදුසු ඒ කුසලතාත් මේ අධ්‍යාපන ක්‍රමය තුලම අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොඩි උදාහරණයක් යන දැනට අපි ඕනම දරුවෙක්ගෙන් ඇහුවොත් 6, 7, 8 වයසේ දරුවෙක්ගෙන් ඇහුවත් ලොකු නාම පුතේ මොකද්ද වෙන්න ඕනේ කියලා කවුද වෙන්න ඕනේ කියලා ඇහුවොත් මොකද්ද වැඩිපුර දෙන උත්තරේ? දොස්තර කෙනෙක් වෙන්නනේ හදන්නේ. දොස්තර කෙනෙක් වෙන්න හෝ එහෙම නැත්නම් එන්ජිනියරු කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් ඉතින් ඉඳලා හිටලා කියනවා නීතිඥවරයෙක් වෙන්න කියලාත් පොඩ්ඩක් ලාවට ඇහෙනවා. අර මොකක් හරි බැරි වුණොත් ඕනනම් එහෙනම් පුතේ ගුරුවරයෙක් හරි වෙන්න කියනවා. එහෙමනේ දැනට හැදිලා තියෙන්නේ නේද? හැබැයි එහෙම නෙවෙයිනේ සමාජයක් කියන්නේ නේ. සමාජයක් කියන්නේ ඊට වඩා පුළුල් අවශ්‍යතාවයන් තියෙනවා. අවස්ථා තියෙනවා. අද ලෝකෙම ඊට වඩා අවස්ථා තියෙනවා. එතකොට මේ අවස්ථා සියල්ල හරහා තමයි අපේ ආර්ථිකය අද සංකීර්ණයි. විවිධ ක්ෂේත්‍ර තියෙනවා. ඒ ක්ෂේත්‍රවල වැඩ කරන්න පුළුවන්, නිර්මාණාත්මකව හිතන්න පුළුවන්, ආර්ථිකයක් හදා ගන්න පුළුවන්. රැකියාවක් දෙනකන් ඉන්න නෙවෙයි. රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුළුවන් අය අපි මේ අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. අද මම දැක්ක මෙතන චූටි පුතෙක් දැන් දුව හිටියා අර ෆෝන් එකෙන් ඇවිල්ලා පින්තූර ගන්නවා, ඉස්සරහට එනවා, රෙකෝඩ් කරනවා. දැක්ක නේද? මං ඊයේ
මට දැන් මතක නෑ ඒ ගම එතන ඉන්නකොටත් මේ වයසට වඩා ටිකක් වයසට පොඩි ගැහැණු ළමයෙකුත් හිටියා දුව ෆොටෝග්‍රාෆ් ගන්නවා. හරි. බලන්න දක්ෂතාවය. හරි බලන්න තියෙන උනන්දුව. දැන් මේ ළමයින්ට සමහර විට තියෙන්න පුළුවන් දක්ෂතාවය කවදා හරි චිත්‍රපටි හදන්න, කැමරාකරණය කරන්න, මේ මාධ්‍යවේදියෙක් වෙන්න, නිර්මාණකරුවෙක් වෙන්න, ලෝක ප්‍රසිද්ධ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න පුළුවන් අර චූටි පුතා ඇතුලේ. නමුත් ඒක අපි එළියට ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ළමයාවත් ඔබලා ගිහිල්ලා අර සාම්ප්‍රදායික ධාරාවට යවන්න නෙවෙයි. දරුවගේ තියෙන හැකියාව හඳුනගෙන ඒ හැකියාව වර්ධනය කරන්න පුළුවන් ක්‍රමවේද අපේ අධ්‍යාපනය තුල තියෙන්න ඕනේ. අපි හඳුනා ගන්න ඕනේ මේ කොච්චර තව අලුත් ශාස්ත්‍ර තියෙනවද කියලා. දරුවගේ ලෝකෙ පුළුල් කර ගන්න ඕනේ. අන්න ඒක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි අපි කෘෂිකර්මයේද, තාක්ෂණයේද, සේවා ශාස්ත්‍රයේද, ඒ කියන්නේ සංචාරක ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සංගීත ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, මේ සියලුම නිර්මාණාත්මක ශාස්ත්‍රවල වුණත් අවස්ථා ගැන හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථා ගැන ලෝකයක් තියෙනවා කියලා දකින්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ පළවෙනි පියවර අපි 2026 පළවෙනි ශ්‍රේණියටත් 6 වෙනි ශ්‍රේණියටත් හඳුන්වා දෙනවා.